ට්‍රම්ප් අසරණ වේද? ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උපාය මාර්ගික අකර්මණ්‍යතාවයක. ඉරාන ඇමරිකානු යුද්ධයේ අර්බුදකාරී හැරවුම. ට්‍රම්ප් සාම යෝජනා ප්‍රතික්ෂේප කරයි. කලාපීය යුදගින්න තවදුරටත් ඇවිලෙයි. 2026 මැයි මස දෙවන දිනට අදාළ විශේෂ භූදේශපාලනික විමර්ශන වාර්තාවයි මේ. වශිංටනය සහ ටෙහෙරානය අතර පවතින ගැටුම දැන් සරල යුදමය අර්බුදයකින් ඔබ්බට ගොස් ගෝලීය බලතුලනය තීරණය කරන තීරණාත්මක භූදේශපාලනික චතුරංග අංගනයක් බවට පත්ව තිබේ. යුද්ධයේ 60 වන දිනය සනිටුහන් වන අද වන විට එය ඇමරිකානු ව්‍යවස්ථාපිත අර්බුදයක්, නාවික වෙළඳ යුද්ධයක් සහ මනුෂ්‍යත්වයට එරෙහි බරපතල තර්ජනයක් ලෙස ස්තර කීපයකින් දිගහැරමින් පවතී. වර්තමාන තත්ත්වය විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උපාය මාර්ගික අකර්මණ්‍යතාවයක පසුවන බවයි. ඉරානය විසින් ඉදිරිපත් කරන ලද නවතම සාම යෝජනා ඔහු විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇත්තේ සාකච්ඡා මේ අවස්ථාවේදී සිදු කිරීම නොමේරූ ක්‍රියාවක් බව පවසමිනි. ට්‍රම්ප්ගේ මෙම තීරණය පිටුපස පවතින්නේ දැන් සාමයක් ඇති කරගතහොත් තවත් වසර 3කින් මීට වඩා දරුණු යුද්ධයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි යන භීතිකාවයි. අද දින තොරතුරු සාරාංශගත කළහොත් ඉරාන නායකත්වය කණ්ඩායම් කිහිපයකට බෙදී ඇති බැවින් ඔවුන් සමග ස්ථාවර එකඟතාවයකට පැමිණිය නොහැකි බව ට්‍රම්ප් පවසයි. ඇමරිකානු හමුදා මැද පෙරදිග රැඳී සිටියද ඉරානය සමග සතුරුකම් අවසන් වී ඇති බව දහවල මන්දිරය කොන්ග්‍රස්සයට දැනම් දී තිබේ. මෙය 1963 යුද බලතල පනත මගහැරීම සඳහා යොදාගත් උපක්‍රමයකි. හුර්මුස් සමුද්‍ර සංධිය හරහා ගමන් කිරීමේදී ඉරානයට බදු ගෙවන ඕනෑම නාවිකාවකට එරෙහිව සම්බාධක පනවන බවට වොෂින්ටනය අනතුරු අගවයි. එසේම යුද්ධය අවසන් යයි පවසන අතරතුරම ඉස්රායලය, කටාර්, කුවයිට් සහ එක්සත් අරාබි එමීරි රාජ්‍ය සඳහා ඩොලර් බිලියන 8.6ක දැවන්ත අවි අලවයක සඳහා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අනුමැතිය ලබා දී ඇත. යුද්ධය ආරම්භ වී දින 60ක් ගතවීමත් සමග ඇමරිකානු ජනාධිපතිවරයා 1973 යුද බලතල යෝජනාව යටතේ නීතිමය උගුලකට හසු වී සිටී. හිටපු තානාපති ඩග්ලස් සිලිමන් පෙන්වා දෙන්නේ පරිපාලනය විසින් යුද්ධයේ කාලරාමුව හිතාමතාම නැවත අර්ථකථනය කරමින් පවතින බවයි. ඔවුන් උත්සාහ කරන්නේ සතුරුකම් අවසන් වී ඇති බව පවසා කොංග්‍රසයෙන් අවසර ලබා ගැනීමේ අවශ්‍යතාවය මගහැරීමටයි. මෙම අර්බුදය මැද්දේ ජර්මනියේ රඳවා සිටින ඇමරිකානු බටයින් 5000ක් ඉවත් කර ගැනීමට ආරක්ෂක ලේකම් පීට් හෙග්සත් නියෝග කර ඇත. මෙය ඉරාන යුද්ධය සඳහා ජර්මනිය ලබා නොදුන් සහයෝගයට එල්ල කළ දැඩි දෝෂාරෝපණයකි. හිටපු නියෝජ්‍ය ආරක්ෂක ලේකම් ඩේවිඩ් සෙඩ්නි පවසන්නේ ට්‍රම්ප් පරිපාලනය ඉරානය සම්බන්ධයෙන් තිබූ පාලන තන්ත්‍රය වෙනස් කිරීම වැනි කිසිදු ඉලක්කයක් සපුරා ගැනීමට සමත් වී නැති බවයි. කෙසේ වෙතත් ට්‍රම්ප් වැනි විශිෂ්ට අලවිකරුවෙකුට සත්‍ය යටපත් කර ප්‍රචාරණය හරහා ජයග්‍රහණයක් මවා පෑයීමට හැකියාව පවතී. නමුත් මෙම උපාය මාර්ගයට පරාජය කළ නොහැකි එකම සාධකය ඉන්ධන මිලයි. ලබන නොවැම්බර් මාස පැවැත්වෙන මධ්‍යකාලීන මැතිවරණය තීරණය වන්නේ වොෂින්ටනයේ ප්‍රචාරණය මත නොවේ ඉන්ධන ගැලුමක මිල මත බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. සටන් විරාමයක් පවතින බව ප්‍රකාශ වූද ලෙබනනයේ දකුණු දිග ප්‍රදේශය දැන් පවතින්නේ භයානක තත්ත්වයකය. මාර්තු 2 වන දින සිට මේ දක්වා ලෙබනනයේ මියගිය සංඛ්‍යාව 2618ක් දක්වා ඉහළ ගොස් ඇත. ගත වූ පැය 48ක් තුළ පමණක් පුද්ගලයින් 44 දෙනෙකු මිය ගොස් තිබේ. හබ්බුෂ් ප්‍රදේශයට එල්ල වූ ඉස්රායල ප්‍රහාරයකින් සිවිල් වැසියන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර නබතියේ දිස්ත්‍රික්කයේ නගර රැසකට ගුවන් ප්‍රහාර එල්ල වී ඇත. මීට ප්‍රතිචාර ලෙස හෙස්බුල්ලා සංවිධානය ඉස්රායල මර්කාවා ටැංකි ඉලක්ක කරගනිමින් මරාගෙන මැරෙන ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් සිටී. ඇමරිකානු මධ්‍යම විධානය හොර්මුස් සමුද්‍ර සංධියේ සම්පූර්ණ නාවික පාලනය නතු කර ගැනීමට උත්සාහ කරන අතර මෙය ඉරානයට බදු ගෙවීම වැළැක්වීමේ උපක්‍රමයකි. මීට ප්‍රතිචාර වශයෙන් චීනය පවසන්නේ ඇමරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් ඒකපාර්ශ්වික සම්බාධක පනවන බවයි. නාවික අවහිරි කිරීම හමුවේ පාකිස්තානයේ සිය ගොඩබිම් වෙළඳ මාර්ග විවෘත කිරීමට පියවරගෙන තිබේ. කෙසේ වෙතත් යුද්ධයේ බිහිසුණුම ප්‍රතිවිපාක විඳින්නේ සිවිල් නාවිකයන්ය. විශේෂයෙන්ම ඉන්දියානු නාවිකයන් තිදෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති අතර බොහෝ පිරිසක් වරායන් තුල සිරවී සිටිති.
මුදාගත් නාවිකයෙකු වූ රවී පවසන්නේ අපි ඉරානයේ සිර වෙලා හිටියේ. අන්තර්ජාලය නැති නිසා යුද්ධයක් තියෙනවා කියලා අපි දැනගෙන හිටියේ නැහැ. එක දවසක් අපේ ඔළුවට උඩින් මිසයිල යනවා දැක්කමයි තේරුනේ ජීවිතයේ අවදානමක කියලා යනුවෙනි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ මැයි මාසයේ සභාපතිත්වය දරන චීනය සාමසාධක හමුදා ඉවත් කිරීමට ගෙන තිබූ තීරණය නැවත සලකා බැලිය යුතු මම අවධාරණය කරයි. මේ අතර බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර් පවසන්නේ යුද්ධය නිසා ඇති වී තිබෙන අභ්‍යන්තර දේශපාලන පීඩනය හමුවේ ඇතැම් උද්ඝෝෂණ තහනම් කිරීමට පවා තමන් සූදානම් බවයි. ඉරාන ඇමරිකානු යුද්ධය දැන් පවතින්නේ අතිශය අවිනිශ්චිත මන්සන්ධියකයි. ට්‍රම්ප්ගේ රාජ්‍යතාන්ත්‍රික විසඳුම් ප්‍රතික්ෂේප කිරීම නිසා යුද්ධය තවදුරටත් දිග්ගැස්සනු ඇත. ජාත්‍යන්තර ප්‍රජාව සැබෑ සටන් විරාමයක් සඳහා බලපෑම් නොකළහොත් මෙම භූදේශපාලනික චතුරංග අංගනය තුළ අවසාන පරාජිතයන් වනුයේ අහිංසක සිවිල් වැසියයි. ඔබේ අදහස් පහතින් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. මෙවැනි ගෝලීය පුවත් දැන ගැනීමට SL Mirror YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න. ඔබට සුබ දවසක්.